ආයිබෝන් යාළුවනේ ඔයාලට සුබ දවසක්. අදත් අරගෙන ආවේ ලංකාවේ ඉතා ඉක්මනට විකිණීමට ඇති වාහන පිළිබඳ විස්තරයක්. මෙවැනි ලංකාවේ ඉතා ඉක්මනට විකිණීමට ඇති වාහන පිළිබඳ විස්තර දැන ගැනීමට වෙහිකල් සේල් ලංකාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා ඔයාලට මතක් කරනවා. ඒ වගේම යාළුවනේ වැඩිදුරටත් වාහන පිළිබඳ විස්තර දැන ගැනීමට ඩිස්ක්‍රිප්ෂන් එකේ යොදා ඇති WhatsApp link එක හරහා අපව සම්බන්ධ කරගන්න. ඒ වගේම අපගේ Facebook පිටුව තියෙනවා වෙහිකල් සේල් ලංකා කියලා. ඒ හා සම්බන්ධ වන්න. ඒ වගේම යාළුවනේ වාහන පරීක්ෂා කරන්න කලින් පුද්ගලයන්ට මුදල් දාන්න එපා, ඇඩ්‍රස් දාන්න එපා කියලා කිව්ව හිට. ඒ කියන්නේ හැමෝම එහෙම කරන්නේ නැහැ. සමහරක් අය එහෙම කරන අය ඉන්නවා. ඉතින් අදත් ගොඩක් ඉල්ලීම් තිබ්බා. ඒ ඉල්ලීම් වලට වාහන ටිකක් අරන් ආවා. අපි යමු වීඩියෝ එකට. මුලින්ම අරගෙන ආවේ ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Suzuki Alto වර්ගයේ 2016 වර්ෂයේ නිෂ්පාදනය කරලා තියෙන එයාබෑග් මොඩල් මෝටර රථයක්. මෙම රථයේ පේන්ට් බොඩි කන්ඩිෂන් ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම රථයේ 8cc එන්ජින් එකේ දාවන තත්ත්වය 100%ක් හොඳ තත්ත්වයේ තියෙනවා. ටයර් බැටරි ඇලෝ වීල්ස් දෙක ඉතාම හොඳ තත්ත්වයේ පවතිනවා. මෙම රථයේ ඔරිජිනල් පොත්පත් ඇතුළු සියලු ලියකියවල නිරවුල්ලා තියෙන වගේම ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් පවතිනවා. රථයේ DVD ප්ලේයර්, රිවර්ස් කැමරා, Bluetooth setup, power steering වගේ පහසුකම් තියෙනවා. මෙම රථ සඳහා ලක්ෂ 12ක් වගේ ගෙවලා ෆිනන්ස් පහසුකම් ලබා ගන්න පුළුවන්. ඔයාලට රථය ගැලපෙනවා නම් පරීක්ෂා කරලා මිල ගණන් සාකච්ඡා කරගන්න. අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. මීළඟට අරගෙන ආවේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන 2016 වර්ෂයේ නිෂ්පාදනය කරලා තියෙන ඩීමෝ බට්ටා වර්ගයේ ලොරි රථයක්. රථයේ පේන්ට් බොඩි කන්ඩිෂන් තට්ටු ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම එන්ජින් රනින් කන්ඩිෂන්, ටයර් බැටරි හොඳ තත්ත්වයේ තියෙනවා. ඔරිජිනල් පොත්පත් ඇතුළු සියලු ලියකියවල නිරවුල්ව පවතිනවා. ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් පවතිනවා. මෙම රථයේ කැනපියද රෙජිස්ටර් කරලා තියෙන්නේ. දැනට තියෙන්නේ හබරණ ප්‍රදේශයේ. මුළු වටිනාකම කියන්නේ 19,50,000ක වගේ මුදලක්. ඔයාලට රථය ගැලපෙනවා නම් පරීක්ෂා කරලා මිල ගණන් සාකච්ඡා කරගන්න. අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. මීළඟට අරගෙන ආවේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන 53 නම්බර් Toyota Shell වර්ගයේ දොර 4 ෆ්ලැට් රූෆ් කොට මොඩල් වෑන් රථයක්. රථයේ පේන්ට් බොඩි කන්ඩිෂන් බොඩි පීලි ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම 2L එන්ජින් එකේ දාවන තත්ත්වය ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. ටයර් බැටරි හොඳ තත්ත්වයේ පවතිනවා. මේ රථයේ ඔරිජිනල් පොත්පත් ඇතුළු සියලු ලියකියවල නිරවුල්ව තියෙන වගේම ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් පවතිනවා. ඒ වගේම රථයේ මුළු වටිනාකම කියන්නේ 33,50,000ක වගේ මුදලක්. ඔයාලට රථය ගැලපෙනවා නම් පරීක්ෂා කරලා මිල ගණන් සාකච්ඡා කරගන්න. අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. මීළඟට අරගෙන ආවේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Chery QQ වර්ගයේ 2009 වර්ෂයේ නිෂ්පාදනය කරලා තියෙන මෝටර රථයක්. මෙම රථයේ පේන්ට් බොඩි කන්ඩිෂන් හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම එන්ජින් රනින් කන්ඩිෂන්, ටයර් බැටරි හොඳ තත්ත්වයේ පවතිනවා. මෙම රථයේ තියෙන දෙවැනි අයිතිකරු සතුව ඔරිජිනල් පොත්පත් ඇතුළු සියලු ලියකියවල නිරවුල්ව පවතිනවා. ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් තියෙනවා. ඒ වගේම power steering, power mirror, center lock, power shutter, USB setup, AC, remote key වගේ පහසුකම් තියෙනවා. මෙම රථයේ තියෙන මිනිමම් ගොඩ ප්‍රදේශයේ මුළු වටිනාකම කියන්නේ 16,50,000ක වගේ මුදලක්. ඔයාලට ලක්ෂ 6ක වගේ මුදලක් මූලිකව ගෙවලා ඔයාලට ෆිනන්ස් පහසුකම් ලබා ගන්න පුළුවන්. රථය පරීක්ෂා කරලා මිල ගණන් සාකච්ඡා කරගන්න. අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. මීළඟට අරගෙන ආවේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Mitsubishi Lancer box වර්ගයේ මෝටර රථයක්. මෙම රථයේ පේන්ට් බොඩි කන්ඩිෂන් හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම එන්ජින් රනින් කන්ඩිෂන්, ටයර් බැටරි ඇලෝ වීල්ස් හොඳ තත්ත්වයේ පවතිනවා. තුන්වෙනි අයිතිකරු සතුව තමයි තියෙන්නේ. මෙම රථයේ තියෙන 1400cc එන්ජින් එකක්. ඒ වගේම රථයේ තියෙන්නේ කුරුණෑගල ප්‍රදේශයේ. ඔයාලට රථය ගැලපෙනවා නම් පරීක්ෂා කරලා මිල ගණන් සාකච්ඡා කරගන්න. අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. මීළඟට අරගෙන ආවේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Toyota Shell වර්ගයේ වෑන් රථයක්. මෙම රථයේ පේන්ට් බොඩි කන්ඩිෂන් බොඩි පීලි හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම එන්ජින් රනින් කන්ඩිෂන්, ටයර් බැටරි හොඳ තත්ත්වයේ පවතිනවා. රථයේ ඔරිජිනල් පොත්පත් ඇතුළු සියලු ලියකියවල නිරවුල්ව තියෙන වගේම ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් පවතිනවා. රථය කොට මොඩල් වෑන් රථයක් වගේම 1983 වර්ෂයේ තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. දැනට මතුගම් ප්‍රදේශයේ මුළු වටිනාකම කියන්නේ 20,50,000ක වගේ මුදලක්. ඔයාලට රථය ගැලපෙනවා නම් පරීක්ෂා කරලා මිල ගණන් සාකච්ඡා කරගන්න. අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. මීළඟට අරගෙන ආවේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Nissan March වර්ගයේ මෝටර රථයක්. රථයේ පේන්ට් බොඩි කන්ඩිෂන් ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම මෙම රථයේ එන්ජින් රනින් කන්ඩිෂන්, ටයර් බැටරි ඇලෝ වීල්ස් හොඳ තත්ත්වයේ පවතිනවා. රථයේ දොර දෙක මෝටර රථයක් වගේම ඔටෝ ගියර්, power steering, power mirror, power shutter, center lock, රිවර්ස් කැමරා වගේ පහසුකම් තියෙනවා. තියෙන රත්මලාන් ප්‍රදේශයේ මුළු වටිනාකම කියන්නේ 22,85,000ක වගේ මුදලක්. ඔයාලට ෆිනන්ස් එකක් දා ගන්නවා නම් ලක්ෂ 17ක් දක්වා ෆිනන්ස් පහසුකම් ලබා ගන්න පුළුවන්. රථය පරීක්ෂා කරලා මිල ගණන් සාකච්ඡා කරගන්න. අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. මීළඟට අරගෙන ආවේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන 21 නම්බර්
බජාජ් ටූ ස්ටොක් වර්ගයේ ත්‍රිරෝධ රථයක්. රථයේ පේන්ට් රෙදි ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම එන්ජින් රනින් කන්ඩිෂන්, ටයර් බැටරි හොඳ තත්ත්වයේ තියෙනවා. ඔරිජිනල් පොත්පත් ඇතුළු CLD එකේ නිරවුල් ඇත. ලයිසන් ඉන්ෂුරන්ස් ද අප්ඩේට් පවතිනවා. මෙම රථයේ ලොකු බෝ කුඩ පැටල් පයිපෝට් කරලා තියෙනවා වගේම ලොකු බැටරියක් යොදලා තියෙනවා. තියෙන්නේ මීරිගම් ප්‍රදේශයේ රථය සඳහා ෆිනෑන්ස් පහසුකම් ලබා දෙන්න පුළුවන් කියන වගේම ඔයාලට පරීක්ෂා කරලා මිල ගණන් සාකච්ඡා කරගන්න අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. මීළඟට අරගෙන ආයේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Y නම්බර් කාණ්ඩයේ පියාජියෝ ත්‍රිරෝධ රථයක්. රථයේ පේන්ට් රෙදි ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම තිරුම් කිසිවක් නැහැ. එන්ජින් රනින් කන්ඩිෂන්, ටයර් බැටරි හොඳ තත්ත්වයේ පවතිනවා. ඔරිජිනල් පොත්පත් ඇතුළු CLD එකේ නිරවුල් ඇත. ලයිසන් ඉන්ෂුරන්ස් ද අප්ඩේට් පවතිනවා. රථයේ මුළු වටිනාකම කියන්නේ 12,60,000ක වගේ මුදලක්. තියෙන දැනට පූගොඩ ප්‍රදේශයේ මෙම රථ සඳහා ෆිනෑන්ස් පහසුකම් ලබා දෙන්න පුළුවන් වගේම පරීක්ෂා කරලා මිල ගණන් සාකච්ඡා කරගන්න අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. ඉතින් යාළුවනි මීළඟට අරගෙන ආයේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Nissan Vanette වර්ගයේ 250 නම්බර වෑන් රථයක්. රථයේ පේන්ට්, බොඩි කන්ඩිෂන්, බොඩි පීලි ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම මෙම රථයේ එන්ජින් රනින් කන්ඩිෂන්, ටයර් බැටරි, ඇලෝ වීල්ස් හොඳ තත්ත්වයේ තියෙනවා. ඔරිජිනල් පොත්පත් ඇතුළු CLD එකේ නිරවුල්ව පවතිනවා. ලයිසන් ඉන්ෂුරන්ස් ද අප්ඩේට් තියෙනවා. තියෙන දැනට පිටිපන ප්‍රදේශයේ මුළු වටිනාකම කියනවා 31,50,000ක වගේ මුදලක්. මෙම රථයේ AC වැඩ වගේම පවර් ස්ටීරින්, ඇඩ්ජස්ටබල් සීට් වගේ පහසුකම්ද තියෙනවා. ඔයාලට මෙම රථය පරීක්ෂා කරලා මිල ගණන් සාකච්ඡා කරගන්න අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. මීළඟට ගෙන ආයේ තවත් හොඳ තත්ත්වයේ තිබෙන PW නම්බර් 2013 වර්ෂයේ නිෂ්පාදනය කරලා තියෙන Mahindra Maximo Plus වර්ගයේ ලොරි රථයක්. පේන්ට්, බොඩි කන්ඩිෂන් තට්ටු හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම කැනපිද රෙජිස්ටර් කරලා තියෙන්නේ. මෙම රථයේ එන්ජින් රනින්, ටයර් බැටරි හොඳ තත්ත්වයේ පවතිනවා. ඔරිජිනල් පොත්පත් ඇතුළු CLD එකේ නිරවුල් ඇත. ලයිසන් ඉන්ෂුරන්ස් ද අප්ඩේට් පවතිනවා. රථයේ තියෙන්නේ කටුබැද්ද මොරටුව ප්‍රදේශයේ මුළු වටිනාකම කියනවා 14,50,000ක වගේ මුදලක්. ඔයාලට රථය ගැලපෙනවා නම් පරීක්ෂා කරලා මිල ගණන් සාකච්ඡා කරගන්න අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. මීළඟට අරගෙන ආයේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Mitsubishi Lancer box වර්ගයේ මෝටර රථයක්. පේන්ට්, බොඩි කන්ඩිෂන් හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම එන්ජින් රනින් කන්ඩිෂන්, ටයර් බැටරි, ඇලෝ වීල්ස් හොඳ තත්ත්වයේ තියෙනවා. මෙම රථයේ ඔරිජිනල් පොත්පත් ඇතුළු CLD එකේ නිරවුල්ව තියෙනවා වගේම ලයිසන් ඉන්ෂුරන්ස් ද අප්ඩේට් පවතිනවා. රථයේ තියෙන්නේ වැලිමඩ ප්‍රදේශයේ මුළු වටිනාකම කියන්නේ 9,50,000ක වගේ මුදලක්. ඔයාලට රථය ගැලපෙනවා නම් පරීක්ෂා කරලා මිල ගණන් සාකච්ඡා කරගන්න අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. මීළඟට අරගෙන ආවේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Nissan Vanette වර්ගයේ වෑන් රථයක්. 1993 වර්ෂයේ නිෂ්පාදනය කරලා 1997 වර්ෂයේ තමයි රෙජිස්ටර් කරලා තියෙන්නේ. මෙම රථය පේන්ට්, බොඩි කන්ඩිෂන්, ඔරිජිනල් බොඩි පීලි ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම රථයේ 1950cc එන්ජින් එකක් තියෙන්නේ. එන්ජින් රනින් කන්ඩිෂන්, ටයර් බැටරි, ඇලෝ වීල්ස් හොඳ තත්ත්වයේ තියෙනවා. මෙම රථය දොර 4 හයි රූප් වෑන් රථයක් වගේම පවර් ෂටර්, පවර් ස්ටීරින්, බ්ලූටූත් සෙටප් වගේ පහසුකම් තියෙනවා. ඒ වගේම රථය වලට ගැලපෙනවා නම් පරීක්ෂා කරලා මිල ගණන් සාකච්ඡා කරගන්න අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. එහෙම නැහැ යාළුවනේ ගිහිල්ලා නම් ආයෙත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන බලාපොරොත්තු වෙන්න. ඔයාලා හොයන මොනවා හරි වාහනයක් තියෙනවා නම් එහෙමත් නැත්නම් ඔයාගේ වාහනේ විකුණ ගන්න තියෙන නම් මූලික වීඩියෝ වගේ අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ යොදලා තියෙන WhatsApp link එකේ ඒ හරහා අපව සම්බන්ධ කරගන්න. ඒ වගේම වාහන පරීක්ෂා කරන්න කලින් කාටවත් මුදල් ගෙවන්න එපා කියලා ආයෙත් මතක් කරනවා. ගිහින් එන්න යාළුවනේ ඔයාලට සුබ දවසක්.